සීගිරියේ වීර කුමරිය මාලා වන දර්ශනය සීගිරිය පිළිපඩ හැඳින්වීම බොහෝ කලකට පෙර අහස සිපගන්නා උස් ගිරි ශිඛරයක් මත මහා බලකොටුවක් තිබුණා. එහි තම දේශය රකින්න සිංහයා සේම වීර පරාක්‍රමයෙන් හෙබි මාලා නම් කුමරියක් ජීවත් වුණා. සඳලු තලයේ සිටින කුමරිය සෑම උදෑසනකම මාලා කුමරිය සිය සඳලු තලයට වී තම රාජ්‍ය දෙස බලා සිටින්නේ එල්ලවියරටි ඕනෑම සතුරු තර්ජනයකින් සිය දේශය ආරක්ෂා කිරීමට සීරු වෙනුයි. පණිවිඩකරුගේ පැමිණීම. එක් දිනක් මාලා කුමරියගේ පාලනය පෙරලා දැමීමේ අරමුණින් මහා සතුරු සේනාවක් සීගිරිය දෙසට ගමන් කරන බවට ආරංචියක් රැගෙන පණිවිඩකරුවෙකු පැමිණියා. කුමරිය සටනට සූදානම් වීම. කිසිසේත් පසුබට නොවූ මාලා කුමරිය තම දේශය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශක්තිමත් වීමටත් සියලු ශක්තිය යොදා සටන් කිරීමටත් තම වීර සිම්පතියන් කැඳවුවා. සටන ආරම්භ වීම. සතුරු සේනාව සීගිරි පර්වතයේ පාමුලට ළඟා වෙද්දී මාලා කුමරිය තම රාජ්‍යයේ හදවත බඳු බලකොටුව සුරැකීමේ දෙඩි අධිෂ්ඨානයෙන් යුතුව තම සේනාව මෙහෙය වූවා. සීගිරි පර්වතයේ මත සටන. කුමරිය සහ ඇගේ සෙන්පතියන් එක්ව ආක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ලෙස සටන් කළා. ඔවුන් බලකොටුව ආරක්ෂා කරමින් සතුරන් එකිනෙකා පරාජය කළා. කුමරියගේ බුද්ධිමත් සැලසුම් සහ ඇගේ සෙන්පතියන්ගේ සහාය නිසා ඇය සතුරන්ව උපක්‍රමශීලීව මුලා කර ඔවුන්ව පසුබැස්සවීමට සමත් වුණා. ඒ හරහා ඇය තම රාජ්‍ය විනාශයෙන් ගලවා ගත්තා. එදින සිට මාලා කුමරිය හුදෙක් පාලකයෙකු ලෙස පමණක් නොව අනාගත පරපුරට ධෛර්ය සහ ප්‍රඥාව ලබා දෙන ජීවමාන පුරාවෘත්තයක් ලෙස ප්‍රසිද්ධ වුණා. මෙසේම වීර කුමරිය සීගිරිය මතු පරම්පරා ගණනාවක් පුරා ආරක්ෂා කරමින් ඉතිහාසයේ තම නාමය නොමෙකෙන ලෙස සටහන් කළා.